වතුරෙකුටවත් මේ වගේ නම් වෙන්න එපා. අයියෝ බෝංචි කඩනවා වගේ අතපය කැඩුවේ. හිතප්පා පුවක් නැද්ද අප්පා? කෝ අර තව එකෙක්ගේ කොන්ද රිදෙනවයි කිව්ව නේද? ඒ මගේ නේද සීයේ. මගේ තමයි කොන්ද රිදෙන්නේ. කෝ මෙන්න මෙහාට වරෙන් ඒකත් හොඳ කරලා දෙන්න. අම්මෝ අයියෝ අනේ මගේ කොන්ද. අනේ මෙන්න මගේ කොන්ද කඩනෝ. කෝ තව කාටද අමාරු තියෙන්නේ? ජොනියා උඹේ අතේ මොකක්ද අවුලක් වුණා කිව්ව නේද දුවනකොට ගහක වැදිලා. නෑ පිස්සුද මේ මගේ අත් දෙක හොඳට තියෙනවා. මේ ආයි නෑ කිව්වට ඔය තියෙන්නේ අතේ අමාරුව. අනේ කිසි අවුලක් නෑ මෙදසී මේ හොඳට තියෙනවා අත් දෙක. නෑ පිසුද එහෙම කියලා හරියන්නේ නෑ. කෝ මෙහාට වරෙන්. අනේ අම්මෝ අයියෝ අනේ මෙන්න මාව දෙකට කඩන්න හදනෝ. කොහොමද මගේ වෙදකම? මේවා මේ ලේසි පහසු වැඩ නෙවෙයි. මේවා මේ ඔක්කොම අපේ පරම්පරාවෙන් ආපු ඒවා. අම්මෝ මේවා පරම්පරාවට අරන් ආපුන්ට එනම ගහන්න ඕනි. සුපුන් කොල්ලෝ මං එහෙනම් ගොහින් එන්නම්. මෙයාලට ආපහු අමාරු වුණොත් මට කියන්න. හොඳමයි වෙදසී බොහොම ස්තුතියි. අම්මෝ මූනම් පොඩි කාලේ පිටියම්බරන තැනකද කොහෙද වැඩ කරලා තියෙන්නේ. ඔන්න සුප්පා උඹාර කිව්ව බෙහෙත් කොලේ මං හොයාගෙන ආවා. අම්මෝ ගම වටේම ගිහිල්ලා එන ගේමක් දීලා බං හොයාගත්තේ. දැන් නම් ඕනි වෙන එකක් නෑ යාළුවා. වෙදසීය කට්ටියටම බෙහෙත් කරා. මේ මොකෝ බං මුන් නිකන් ලොරියකට හැප්පිලා වගේ අතපය හේක් මේක කරගෙන ඉන්නේ. උඹලා මෙතන ජිම්නාස්ටික් පුරුදු වෙනවද? බට්ට උඹ තමයි මචං අපේ සෙට් එකෙන් වාසනාවන්තම එක. ඇයි කියලා අහන්න එපා. උඹ තමයි මචං වාසනාවන්තම එක. එහෙනම් සුප්පා අපි ගිහින් එන්නම්. හරි යාළුවා පරිස්සමින් යන්න. ආපහු දවසක ඇවිත් යන්න එන්න. ඇයි ආපහු ඇවිල්ලා හොල්මන් බලලා අතපය 7 hours later. ඈ යකෝ දැන් අර කලින් තිබ්බ එක අමාරුවක්වත් නෑනේ. බලන් ගියාම වෙදසිය වෙන වැඩෙක්නේ. ෂේ අපරාධේ මං මේ මිනිස්සයාට බොරුවට බැන්නා. අම්මේ අද නම් මාර මහන්සි අප්පා. ඇඳට පැනලා හොඳ නිින්දක් දාන්න ඕනි. මොකද වෙයි පරණ එන්ජිම විස්තර කරනවා වගේ සද්දයක් ඇහෙන්නේ. කවුද යකෝ හිනා වෙනව හෙන්නේ? කවුරු වුණත් ඔක්කොටම කලින් මූට හිනා වෙන හැටි උගන්වන්න ඕනි. යකෝ ඒ හිනාවි කැත විතරක්. මොකද්ද සද්දේ? අම්මට සිරි අරු